එහෙම තමයි ඉතින් කොල්ලෝ බයික් පදින්න ගත්තට පස්සේ. මේ කලර් එක වෙනස් කරන්න අපිට අයිතියක් තියෙනවා 180කට වැඩි ප්‍රමාණයක් මේ කලර් එක තියෙන්න ඕනේ බයික් එකේ. එතකොට අපිට හිතේ හැටියට ලයිට් මෙම කරගන්න පුළුවන් එක. කන්සෙප්ට් එකක් තියෙනවා රැප් කරනවා කියලා. ඒ කියන්නේ ෆුල් බයික් එකම වර්ණය වෙනස් කරනවා එතන. ඊළඟට ලොකුම ප්‍රශ්නේ තමයි මේ සයිලන්සර් එක. සමහරක් වෙලාවට බයික් එක බලලා මේක එන්න ඕනේ සයිලන්සර් එක කියලා එහෙම නිගමනයකට එන්න බෑ. අපේ පර්පස් එක අපිට වේගෙන් යන්න හරි වංගු ගන්න හරි නෙවෙයි නම් අපිට පෙනුම ලස්සනට ඕන නම් ඕනම කෙනෙක්ට ඊට වැඩිය උපරිම සයිස් එකට ටයර් එක ලොකු කරගන්න පුළුවන්. දැන් ඔය මේ මොඩිෆිකේෂන් කරලා ඊළඟ ලෙවල් එක තමයි ස්ටන්ට් කරන්න ගන්න ඕනේ. ගොඩක් අය කියන හයි කැපැසිටි බයික් මේ ගෙනල්ලා ඒ කියන්නේ පාරට දාන්න තමයි හොඳ නැත්තේ. Biker Podcast Studio. අලුතෙන් බයික් එකක් ගත්ත ගමන් එහෙම නැත්නම් බයික් එකක් කරන් ටික කාලයක් යනකොට ඕනම කෙනෙක්ට හිතෙන්න ගන්නවා දැන් ටිකක් මේකේ කලයක වෙනස් කරොත් හොඳයි සයිලන්සර් එක පොඩ්ඩක් කොට කරලා මේක පොඩ්ඩක් නිකන් ලුක් එක අමුතු කරලා ගන්න ඕනේ කියලා. එහෙම තමයි ඉතින් කොල්ලෝ බයික් පදින්න ගත්තට පස්සේ. හැබැයි ලංකාවේ එහෙම හිතුමනා අපිට බයික් එක මොඩිෆයි කරන්න බෑගට නීති රීති මාලාවක් තියෙනවා. අද දවසේ බයික පොඩ්කාස්ට් ස්ටුඩියෝ එකේදී අපි මේ ගැන තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න හොඳම කෙනා අදත් අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නවා. චැම්පියන් රයිඩර් මතුරු කල්දේරා අයිබෝන්. අද මේ අපි බයික් මොඩිෆයි කරන්න පුළුවන් කොහොමද කොයි මට්ටමින්ද කරන්න පුළුවන් වෙන්නේ මොනවද කරන්න බැරි මේ දේවල් තමයි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. DSI Tyreshop.com හරහා දැන් ඔබේ ටයර් එක ඔන්ලයින් ඕඩර් කරන්න. ටික ගෙවන්න. දැන් මේ කතාව මට හිතෙනවා මේ පටන් ගන්න කොහෙන් පටන් ගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ. කොහෙන් පටන් ගත්තත් ඉවර කරන්න තියෙන එකම තැනින් තමයි. හරි. අපි පටන් ගමු පාටි. දැන් මේකන එක පාර්ටම දැක්ක ගමන් අපිට වෙනස් කරන්න පුළුවන් ලොකුම දේ. ඇත්තටම ලංකාවේ බයිකයක් ගත්තට පස්සේ ටික කාලෙකින් හෝ ගත්ත ගමන් හෝ අපිට කලයක වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්. එකම උත්තරේ කියනවා නම් පුළුවන්. එකම දේ තියෙන්නේ අපි මේක වෙනස් කරොත් අපි අනිවාර්යයෙන්ම මේ RM එකට බයික් එක ගිහිල්ලා කියන්න ඕනේ මේකේ වර්ණය අපි වෙනස් කරලා තියෙනවා කියලා. එතකොට අපේ රෙජිස්ට්‍රේෂන් බුක් එකේ නැත්නම් ලියාපදිංචි සාතිකේ මුලින් තිබිච්ච වර්ණය තියෙන උදාහරණයක් ගත්තොත් ඒක සුදු පාට තිබ්බනම් දැන් අපි රතු පාටට කළු පාටට කරාන සංශෝධිත වර්ණය හැටියට අලුත් වර්ණය සඳහන් වෙනවා. ඒක තමයි නීත්‍යානුකූලව වර්ණය වෙනස් කරන පියවර. එහෙම නැත්නම් අපිට වෙනස් කරලා පාවිච්චි කරන අය ගොඩක් ඉන්නවා මේ පොත අප්ඩේට් කරන්න නැතුව. හොඳයි ඒක මං හිතන්නේ හොඳ පොයින්ට් එකක්. මොකද ඔබ හිතාගෙන හිටියනම් පුළුවන් ද දන්නේ සමහරලාට බයක් තියෙනවනේ. අපි ගොඩක් වෙලාවට නීතියට හරිම ඒ අනුව ගොඩක් අය වැඩ කරනවා නම් ඔන්න ඔබට ඒක අර කිව්ව විදිහට ඒකට අනුගතව ඔබට කලයක වෙනස් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මගේ ප්‍රශ්නේ තමයි දැන් පහුගිය දවස්වල මේ අපි දැක්ක ගොඩක් වෙලාවට ඔය මේ බස් වලට මේ කතාව ආවා. මේ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එකෙන් ඒක හැමෝම කියවගත්තේ මේ බස් වල තියෙන අර මෝසන් දේවල් ටික ගලවනවා කියලානේ. අපේ ඔළුවට ආවි දැන් බයික් එකක් ගත්තොත් අපි දකිනවා සමහරලාට ඒ වගේ බයික්ස් යනවා. පොඩි ලයිට් ගැජට්ස් හයි කරලා හෙඩ් ලයිට් එක නිකන් වෙනස්ම විදිහේ ලයිට් ටිකක් ලයිට් දෙක තුනක් හයි කරන් මේකට මොකක්ද තියෙන නීතිය? එහෙම කරන්න පුළුවන්ද? මෙහෙමයි ඇත්තටම කියනවා දැන් අපි බයික් එකක් ලියාපදිංචි කරනකොට වේරහැර ගෙනහිල්ලා අපි බයික් එක ඉන්ස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ බලනවා මේකේ ඒ කියන්නේ මුල් ආකෘතිය හැටියට තියෙන හෙඩ් ලයිට්ස් එහෙම නැත්නම් බයික් එකේ වර්ණ දෙකක් තියෙන්න පුළුවන් තුනක් තියෙන්න පුළුවන්. ඒ වර්ණ කොටස් ටික සහ ඒ හැම ඩීටේල් එකම බයික් එකේ තියෙනවා. ඉතින් දැන් මෙතනදී අපි වෙනස් කරනවා කියලා කිව්වම දැන් අපේ මේ මුල් ආකෘතිය කිව්වම රෙජිස්ට්‍රේෂන් බුක් එකේ නෑ මේකේ හෙඩ්ලයිට් කීයක්ද තියෙන්නේ 5ක් තිබ්බද 2ක් තිබ්බද 3ක් තිබ්බද කියලා ඒ සඳහනක් නෑ. නමුත් වර්ණ ඒ කියන්නේ මේ ස්ටෑන්ඩඩ් ස්ට්‍රක්චර් එකක් යටතේ තමයි මේ ටික ඉන්ෆර්මේෂන් ලබා දීලා තියෙන්නේ. නමුත් දැන් මෙතනින් එහාට ගිහිල්ලා විශේෂ අවස්ථාවකදී ආයේ මුල් ෆයිල් එක අරගෙන තමයි බලන්න ඕනේ බයික් එකේ පින්තූරයක් ලබා දෙනවා අපි එහෙට RMB එක රෙජිස්ටර් කරන්න. එන්නේ මේ වගේ විශේෂ අවස්ථාවකදී රිෆර් කරලා බැලුවොත් ඇරෙන්න මේකේ අපේ ලියාපදිංචි සහතිකේ නෑ මොකද්ද මේකේ බයික් එකේ තිබ්බ හෙඩ්ලයිට් එක මොකද්ද එහෙම නැත්නම් ෆේස් එක ෆුල් කවුලින් බයික් එකක්ද කවුලින් නැති බයික් එකක්ද කියන එක ඒ විස්තර සඳහන් වෙලා නෑ. ඉතින් අපි මේ කලර්ස් ගැන කතා කරොත් එම් කලර් එක වෙනස් කරනවා නම් සම්පූර්ණ කලර් එක වෙනස් කරනවා අනිවාර්යයෙන්ම අපි RMB එකේ ඉන්ෆෝම් කරලා අපිට මම අර කලින් කිව්වා වගේ පොත මාරු කරන්න ඕනේ. නමුත් අපි කියමු උදාහරණයකට අපි කළුයි සුදුයි වර්ණ දෙක බයික් එකේ තියෙනවා නම් අපි මේ බයික් එකේ කලර් එක වෙනස් කරන්න අපිට අයිතියක් තියෙනවා 180කට වැඩි ප්‍රමාණයක් මේ කලර් එක තියෙන්න ඕනේ බයික් එකේ. ඒ කියන්නේ 100%ක්ම වෙනස් කරන්න බෑ. කළු වර්ණයේ කියලා පොතේ තියෙනවා නම් 180කට ඉක්මවන ප්‍රමාණයක් කළු තියෙනවා නම් අපිට වෙන වර්ණයක් ඒකට දාන්න පුළුවන්.
ඒ විදිහට තමයි ඒක වෙලා තියෙන්නේ අර හෙඩ්ලයිට්ස් ගැන කතා කරනවා නම් ඒක අපිට ඒ ඇතුලේ රෙජිස්ට්‍රේෂන් බුක් එකේ සඳහනක් වෙන්නේ නැහැ. එතකොට අපිට හිතේ හැටියට ලයිට් මෙම කරගන්න පුළුවන් කිය. මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම දැන් සමහරක් වෙලාවට අපේ ශ්‍රී ලංකා පොලිසියේ වුණත් නොදැනුවත්කමකුත් තියෙනවා. සමහරක් වෙලාවට අර තරුණ ළමයෙක් දැක්කම හිතෙන්න පුළුවන් මෙයා අනවශ්‍ය විදිහට මොඩිෆයි කරලා කියලා. දැන් අලුතෙන් එන බයික්ස් වල සහ අලුතෙන් එන කාර්ස් වල දැකලා ඇති අපි ලයිට්ස් ඔක්කොම මේ අර සුදු වර්ණයෙන් තියෙන්නේ. කියන්නේ ඩේ ලයිට් කන්සෙප්ට් එකට ගිහිල්ලා තියෙනවා. මොකද මේකේ විසිබිලිටි එක වැඩි කරන්න තමයි මේ දේවල් කරලා තියෙන්නේ. දැන් ඕකම අපේ පරණ බයික් එකකට අපි ඒක මං හිතන්නේ මේ ඉස්සර නීතියකුත් ආව දවල්ට ওই ලයිට් එක දාගෙන යන්න ඕනේ කියලානේ. ලැම්ප් එක දාගෙන යන්න ඕනේ කියලා. ඒකෙදි කියන්නේ අතරම මේක ඩේ ටයිම් රනින් ලයිට් කියලා තමයි කියන්නේ. දැන් මේක මුලින්ම හඳුනගත්තේ මෝටර් සයිකල් වලට. අතරම මේක මෝටර් සයිකල් වලට දෙන්න හේතුව තමයි ලංකාවේ නෙවෙයි දැන් විදේශ රටවල් ගත්තාම මේගොල්ලෝගේ රටේ කාලගුණ ඍතු වශයෙන් වෙනස් වෙනවා. එතකොට විශේෂයෙන්ම සමයක ඉඳලා වින්ටර් එක පටන් ගන්නකොට ඒ කාල පරිච්ඡේදය තුල හුඟක් ෆොගි කන්සෙප්ට් කියන්නේ එළිය ගත්තොත් එහෙම අපි මීදුම කියන්නේ. අන්න ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ වගේ සමහර රටවල දවල්ටත් පොඩි කළුවරක් වගේ තියෙනවා. මේ හැම වෙලාවකම ගත්තොත් අපේ ෆොගි කියලා කියන්නේ අපි දැන් හුඟක්ලා නුවරඑළිය ගියාම කියන එංගලන්තේ වගේ ෆීලිං එකක් තියෙනවා කියලා. ඒ ඇත්තටම ඒ ගතිය තියෙනවා. එතකොට එතනදී මෝටර් සයිකලයක් ගත්ත කාර් එකක් විශාල හින්දා පේන්න පුළුවන් වර්ණත් එක්ක. නමුත් මෝටර් සයිකලයක අපිට විසිබිලිටි එක අඩුයි. එතකොට එතනදී දැන් මේ ඔන්ලයින් කියන ෆීචර් එක ආවෙත් අපිට ඒකයි මොකද මේක සේෆ්ටි ෆීචර් එකක්. දැන් හුඟක් කට්ටිය මේක දන්නේ නැතුව සමහරක් අය මේ ලයිට් එක ඕෆ් කරන්න උත්සාහ කරනවා. ඒක ඇත්තටම සේෆ්ටි ෆීචර් එකක්. මොකද දැන් අපේ ලංකාවේ හයිවේස් වල බයික් පාවිච්චි කරන්නේ නැතුව විදේශ රටවල ඒක දීලා තියෙනවා. ඒතර ඒ හයිවේ එක වගේ සාමාන්‍යයෙන් පැය කිලෝමීටර් 130ක් වගේ වේගයක් ලබා ගන්න පුළුවන් ප්‍රංශය වගේ රටක් ගත්තොත් ඒ වගේ වේගෙන් යනකොට අපිට බයික් එකක් එනවා කියලා ඈතට පේන්නේ නැත්නම් ඒකෙන් වෙන්න පුළුවන් අනතුරු ගොඩක් වැඩි හින්දා තමයි මේ සේෆ්ටි ෆීචර් එකක් හැටියට මේක ලබා දීලා තියෙන්නේ. ඉතින් ආයිත් මොඩිෆිකේෂන් ගැන කතා කරනකොට අපි මේ ලයිට් එකේ බ්‍රයිට්නස් එක වැඩි කරන එක හොඳයි. ඒකම දේ තියෙන්නේ අපිට මේ හෙඩ් ලයිට් එක ෆෝකසින් පොඩ්ඩක් පුළුවන් නම් පහතට පොළොවට කරගන්න පුළුවන් නම් එතනින් මොකද අනික් වාහනේ කෙනාට එහෙම නැත්නම් බයික් එකේ කෙනාට ඇස්වලට අමාරු වෙන්න පුළුවන් මේක හෙඩ් ලයිට් එක ගොඩක් ඉස්සරහා මූන්ට වදිනවනේ. ඉතින් අන්න ඒ වගේ දේවල් බැලුවොත් මේ ඇත්තටම මේ සමහර මොඩිෆිකේෂන් තියෙනවා ඒවෙන් අපිට වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැහැ. දැන් මේ මං හිතන්නේ මේ අහිංසකම මොඩිෆයි කිරීම තමයි පොඩි ස්ටිකරයක් අලවන එක. ඒකට කමක් නැති වෙන්නේ. ස්ටිකර්ස් අලවන්න දීලා තියෙනවා නේද? අපි කියනවා දැන් අලුත් කන්සෙප්ට් එකක් තියෙනවා රැප් කරනවා කියලා. ඒ කියන්නේ ෆුල් බයික් එකම වර්ණය වෙනස් කරනවා. මොකද මේකෙදි වෙලා තියෙන්නේ මේ ව්‍යාජ ස්වරූපින් ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. දැන් මෙතනදී ලේසිම වැඩේ තමයි බයික් එකේ ස්ටිකර් එකක් ගන්නවා. අපි කියමු කොළ පාට බයික් එකක් තියෙනවා. අපි මේකේ කළු පාට සම්පූර්ණ ස්ටිකර් එකක් ගන්නවා. යම් වංචනික වැඩකට මේක පාවිච්චි කරනවා. ස්ටිකර් එක ගලවලා දාම ඔන්න බයික් එක කොළ පාට ආපහු. මොකද ගියේ එතකොට අපි කැමරා එකේ බැලුවොත් එහෙම තියෙන කළු පාට බයික් එක කායි ගෙදරහම කොළ පාට බයික්. අන්න ඕක හින්දා තමයි මේ ස්ටිකර්ස් වලට තියෙන නීති රීති තද කරලා තියෙන්නේ. ඉතින් අපේ රටේ නීති වලට අපි අනුකූල වෙන්න ඕනේ. මොකද රටක් හැටියට ඉස්සරහට යන්න බෑ නැත්තම්. ඉතින් මේවත් එක්ක අපි කොහෙම වෙලාවකවත් මේකේ දැන් අපේ බයික් එකේ තියෙන වර්ණේ සම්පූර්ණයෙන් කව වෙන්නේ නැති වෙන්න ස්ටිකර් එකක් ගැහුවා කියලා පොලිස් නිලධාරියෙක්ට උනත් ඒක සාමාන්‍ය තේරෙනවා මේක මෙයා වංචනික ආදාසින් කරලාද මේක ඇත්තටම ජෙනිවිලි මේක ආසාවට කරපු දෙයක්ද කියන එක. ඉතින් ඒක මත ලොකු ගැටලුවක් නැහැ. නමුත් සමහරවිට අර එයාගේ නම මේව කරගන්නවා. ඒ වගේ පොඩි පොඩි ඒවට අපුරු ස්ටිකර් කරනවා. ඔව් ඒවට ඇත්තටම නීතියෙන් තහනම් කියලා නීතිය දීලත් නැහැ. පුළුවන් කියලා දීලත් නැහැ. ඉතින් ඒක අර අපි කියන අන්ඩර්ස්ටෑන්ඩින් එකට යන්නේ කියලා අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ දැන්. හරි. දැන් මේ ඊළඟට ලොකුම ප්‍රශ්නේ තමයි මේ සයිලන්ස් එක. මේකේ ප්‍රමාණය ගොඩක් මේ දිග කරන්න නෙමෙයි try කරන්නේ අඩු කරන්න. මං හිතන්නේ පොඩි අර සද්දේ වැඩි කරලා ඒක මං හිතන්නේ ගොඩාක් වෙලාවට බයික් පදිනකොට මේ අපේ තරුණ පරපුර හරි කැමති දෙයක්නේ පොඩි සද්ද දාගෙන යන්න. ඉතින් ඒ හින්දා පොඩ්ඩක් සයිලන්සර් එක කොට කරගෙන මේ වගේ ප්‍රවණතාවයක් සෑහෙන්න තියෙනවා. ඉතින් ඕක ගිහිල්ලා අපි දකින්න ගොඩක් වෙලාවට මේ රථ වාහන පොලිස් නිලධාරීන් එක්ක ආගියුමන්ට් වලටත් යනවා ගොඩක් වෙලාවට. මේක සම්බන්ධ මොකක්ද නීතිය? ඇත්තටම මෙහෙමයි දැන් සමහර
හැමෝම නෙමේ සමහර පොලිස් නිලධාරීන් මේක වැරදි විදිහට තේරුම් අරන් ඉන්නවා. දැන් අපේ බයික් එකේ ඇවිල්ලා තියෙන ස්ටෑන්ඩඩ් සයිලන්සර් එකත් නෑ මේක නෙමෙයි මේක සද්ද වැඩි කියලා කියනවා සමහරක් අය. එතකොට එහෙම ඇත්තටම සද්ද වැඩියෙන් ඇහෙන්න පුළුවන්. නමුත් මේක ලෝකේ අපේ රට ෆෝකස් කරලා හදන බයික් එකක් නෙමෙයි. මේ අපි ජපාන් හරි යුරෝපියන් බයික් එකක් ගත්තොත් ඒ රටවල් වල මේ ඩෙසිමල් වල තියෙන නීති රීති ගොඩක් වැඩි අපිට වැඩිය. ඉතින් එතකොට මේවා විශාල සමාගම උදාහරණයක් යමහා කම්පැනි එක හොන්ඩා කම්පැනි එක ඩුකාටි BMW වගේ කම්පැනිස් ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ නීති රීති වලට එහාට ගිහිල්ලා මේක පිටුපාලා කොයි වෙලාවක මේ නිෂ්පාදනය කරන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ගේ ආෆ්ටර් මාකට් ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ ඇවිල්ලා කම්පිටිෂන් සඳහා පාවිච්චි කරනවා. ඒතකොට අපිට වේගය ජවය ලබා ගන්න ඕන හින්දා අපි සයිලන්සර් එක ඇතුළ ඕපන් කරනවා. ස්ට්‍රේට් ත්‍රූ එක්සෝස්ට් කියලා කියන්නේ ඒතකොට. ඒ වගේ එකක් ලබා ගන්න පාවිච්චි කරන්නේ කම්පිටිෂන් සඳහා. ඒ කියන්නේ තරඟ සඳහා. අන්න ඒ වගේ එකක් යම් කිසි කෙනෙක් පාවිච්චි කරොත් එතන වරදක් තියෙනවා. නමුත් සමහරක් වෙලාවට බයික් එක බලලා මේකට එන්න ඕනේ සයිලන්සර් එක කියලා එහෙම නිගමනයකට එන්න බෑ. මොකද හේතුව හැම රටකම නීතියක් තියෙනවා. එතකොට මම හිතන්නේ අපේ රටේ තියෙන සම්මත නීතිය හැටියට ඩෙසිමල් 100 ඉක්මවා යන්න බෑ මීටර 3ක් ඇතුළත. ඒ කියන්නේ මේක දැන් ඒක මට ආපු ප්‍රශ්නයක්. දැන් ඕක කනට අහලා කියන්න බෑනේ. දැන් ඔබ කියන්නේ මේ උත්සාහ කරන්නේ මේක සද්ද වැඩියෙන් ඇහුණා. ඒ වගේ එහෙම නැතුව මොකක් හරි විදිහක් තියෙනවද ඊට වඩා හොඳ විදිහට මේක හරි විදිහකට මැනීමක් කරන්න පුළුවන්? හරිම විදිහ නම් ඇත්තටම මේකේ අපේ ඩෙසිමල් මීටර් කියලා එකක් තියෙනවා. ඉතින් ඩෙසිමල් මීටර් එකක් තියෙන්න ඕනේ. ඒක පොලිසියේ නිලධාරීන් ළඟ තියෙන්න ඕන එකක් නේද? තියෙන්න ඕන එකක්. එහෙම වැඩි කියලා කියනවා නම් එහෙම එකක් තියෙන්න ඕන. ඔව් අපි නීතියක් හදනවා නම් ඒකට නීතියට කියන්නේ දැන් වැරදිකාරයෙක් කියලා මට ඕන කෙනෙක් මට ඔයා වැරදිකාරයෙක් කියලා කියන්න පුළුවන්. නමුත් එයා වැරදිකාරයෙක් කියන එක ඔප්පු කරන්න ඕනේනේ. ඉතින් එතකොට මේකේ කරන්න ඕනේ ක්‍රියාපටිපාටියකුත් තියෙනවා. මේක විවෘත භූමියක තමයි මේක චෙක් කරන්න ඕනේ. කියන්නේ වහපු කාමරයක හරි ගබඩාවක් ඇතුලේ කරන්න බෑ. කියන්නේ ග්‍රවුන්ඩ් එකක් හරි මොන හරි විවෘත ස්ථානයක තියෙන්න ඕනේ. බයික් එක එහෙම නැත්නම් වාහනේ සයිලන්සර් එක පැත්තෙන් නෙමෙයි මූණ පැත්තෙන්. ඒ කියන්නේ ඒක ඉස්සරහට ෆේස් කරලා තියෙන්න ඕනේ. එතන ඉඳලා මීටර 3ක් එහා ඉඳලා මේ ඩෙසිමල් මීටර එක අල්ලන් ඉන්න ඕනේ. එතකොට යම් RPM එකකට බයික් එක රේස් කරන් ඉන්න ඕනේ. එතනදී ඩෙසිමල් 105ක් ඉක්මවා යන්න බෑ. ඊට වැඩි යනවා නම් ඒ කියන්නේ ඒ සයිලන්සරේ ශබ්දේ වැඩි. එතකොට මොකද මේකේ නීති රීති කියන්නේ ඇත්තටම මේක සාමාන්‍ය ජනතාවගේ කනට කරදරයි කියන එකනේ මෙතනින් ඔප්පු කරන්නේ. ඉතින් මම කියන්නේ ලෝකේ අනික් රටකින් මේ බයික් එක නිෂ්පාදනය කරනකොට අපිට මේ ඒක ඒගොල්ලෝ හරි විදිහට මේක පරීක්ෂණ වලට ලක් කරලා කරද්දී අපිට කනට අවහිර වෙන විදිහේ දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහැ. ඉතින් ආෆ්ටර් මාකට් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා තිබුණොත් අර ඩෙසිමල් ප්‍රමාණය ඉක්මවා යනවනම් තමන්ම වැරදිකාරයෙක් වෙනවා අනිවාර්යයෙන්. දැන් මේ ඕක බයිසිකලේ බයික් එකේ සද්දේ දැන් ඔය සද්ද සයිලන්සරින් වගේම හෝන් එකනුත් එන්න පුළුවන්. ඒතකොට හෝන් එකටත් තියෙන ඔය වගේම එකක්. එකම නීතිය තමයි මේ දෙකටම බලපාන්නේ. මේ බලපවත්තල තියෙන එකම නීතිය තමයි. හරි දැන් ඊළඟට ගොඩක් අපි දකිනවා මේ මොඩිෆයි කරන්න යනකොට අර බයික් එකේ පොඩි ලුක් එක වෙනස් කරගන්න මේක ටයර් සයිස් එක පොඩ්ඩක් අපි චුට්ටක් වෙනස් කරගන්නවා. මේ කම නැද්ද එහෙම කරාට ඇත්තටම? ඒක නීතියෙන් ප්‍රශ්නයක් නැද්ද? බයික් එකට හොඳද? මෙහෙමයි නීතියෙන් ටයර්ස් මාරු කරන්න ටයර් සයිස් එක වෙනස් කරන්න කිසිම ගැටලුවක් නැහැ. එකම දේ තියෙන්නේ අපි ටයර් සයිස් එක කිව්වම ටයර් එක රීඩ් කරන විදිහක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි කියමු 120යි 70යි 17 කියන්න 120 කියන්නේ අපි බැලූන් සයිස් එක. මේක 120 30 40 50 හැටියට බැලූන් එක ලොකු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ සයිස් එකෙන් බැලුවම ලොකු පෙනුමක් තියෙන්නේ ඒක. එතකොට 55 60 65 කියන්නේ ඒ ප්‍රොෆයිල් එක. ඒ කියන්නේ ටයර් එකේ උස. මෙන්න මේ දෙක අපිට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. එතකොට 17 18 16 ඒ කියන්නේ රිම් සයිස් එක. ඒක ඉන්චස් වලින් යන්නේ. අන්න ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ ඒක වෙනස් නොකර අපිට අනික් දෙක වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමු උදාහරණයකට අපේ ටයර් එකේ ඇවිල්ලා තියෙන 150යි 60යි 17 කියන සයිස් එක කියලා. අපිට මේක 160යි 17 කියන සයිස් එකට අපිට බැලුන් එක ටිකක් ලොකු පෙනුමක් ගන්න දාන්න පුළුවන්. ඕන්න 130යි 60යි 17 කියන එක පොඩි පෙනුමක් ගන්න දාන්න පුළුවන්. මේක මං බයික් 19ට කියන්න ඕනේ. ඒකේ වාසිය අවශ්‍ය දෙකක් තියෙනවා. දැන් ඔරිජිනල්ම කියන්නේ මව සමාගම විසින් නිර්දේශ කරලා තියෙන සයිස් එකේ ටයර් එක පාවිච්චි කරන එක තමයි හොඳම. ඒ කියන්නේ ඒක ටෙස්ට් කරලා තියෙනවා රිම් එක එක්ක ඒකට එන්න ඕනේ බැලුන් සයිස් එක මේකයි කියන. මොකද අපි වංගුවක් ගන්නකොට සම්පූර්ණ පෘෂ්ඨය ටයර් එකේ සම්පූර්ණ මේ පෘෂ්ඨයේම පොළවේ වදින්නේ හරි සයිස් එකේදී විතරයි.
නමුත් අපේ පර්පස් එක අපිට වේගෙන් යන්න හරි වංගු ගන්න හරි නෙවෙයි නම් අපිට පෙනුම ලස්සනට ඕන නම් ඕනම කෙනෙක්ට ඊට වැඩිය උපරිම සයිස් එකට ටයර් එක ලොකු කරගන්න පුළුවන්. හැබැයි එතනක් තියෙනවා ලිමිටේෂන්. එක්කෝ අපේ ස්විං ආර්ම් එකේ වදින්න පුළුවන්. එහෙම නැත්නම් චේන් එකේ වදින්න පුළුවන්. ඒ දෙපැත්තේ වදින්න නැති උපරිම ලොකු වෙනකන් අපිට ටයර් එක ලොකු කරන්න පුළුවන්. හැබැයි ඒ වගේ ටයර් එකක් දාලා වේගෙන් මංගු වලට යන්න සුදුසුම නෑ. මොකද එකක් තියෙනවා. මොකද ටයර් එකක් නිෂ්පාදනය කරද්දී ටයර් වෝල් එකේ එජ් එක පැත්තේ කියන්නේ එජ් එකත් එක්ක ටයර් වෝල් එක ස්ට්‍රෙන්තන් කරලා තියෙන්නේ මේ බයික් එකේ weight එක ගන්න පුළුවන් විදියට. එතකොට අපි අර ඕවර්සයිස් ටයර් එකක් දාලා වංගුවක් ගන්නකොට අපේ ටයර් මේ එජ් එකේ නෙමෙයි වෝල් එකේ නෙමෙයි මැදහරියෙන් තමයි අපි කෝණ කරන්නේ. එතකොට ඒ යාට අවශ්‍ය ස්ට්‍රෙන්ත් එක එතනදී ටයර් එකට ලැබෙන්නේ නැහැ. අන්න එතනින් ලැබෙන අවාසිය තමයි තියෙන්නේ අපි ඕවර්සයිස් ටයර් එකක් දැම්මොත්. ඒ වගේම තමයි බැලුන් සයිස් එක කුඩා ටයර් එකක් දැම්මොත් ටයර් එක ගෑවෙන්න ඉස්සෙල්ලා සමහරක් විට රිම් එක පොළවේ ගෑවෙන්න පුළුවන්. මොකද ටයර් එක ගොඩක් ඇතුළේනේ තියෙන්නේ. අන්න ඒ දේවල් ඒක අනතුරක් වෙන්න උනත් පුළුවන් ඒ වගේ තැනක. වෙන්න පුළුවන්. නමුත් අපේ මේක ඩිස්ප්ලේ පර්පස් එහෙම නැත්නම් ප්‍රදර්ශන අවශ්‍යතාවයක් එහෙම නැත්නම් වෙනත් අවශ්‍යතාවයක් සඳහා මේක පාවිච්චි කරා කියලා නීතියෙන් ගැටලුවක් නැහැ. හොඳයි දැන් මේ ඔය මොඩිෆයි කරන කතාවේදී එන එකක් තමයි මේ පොඩි ගැජට් හයි කරගන්නවා අපි ලේසි වෙන්න. ඒක සාමාන්‍යයෙන් දැන් ඔය මේ අපි ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට අපි දකිනවා එක ඩිලිවරි සර්විසස් වලදී නම් ෆෝන් එක තියාගන්න පොඩි මේ ආම් එකක් හයි කරගන්නවා මේ හෝල්ඩ් එකක් හයි කරගන්නවා. එතකොට එතනින් ඒක ගැන නෙමෙයි මම මේ කියන්නේ අර මේ බයික් එකේ පිනුම වෙනස් කරගන්න තව පොඩි ගැජට් අලවනවා හයි කරනවා ඒ වගේ දේවල් වෙනවා. මේක කොච්චර දුරට හොඳ දෙයක්ද? ඇත්තටම නීතියානුකූලවත් ඒක කරන්න බෑ. දැන් අපි බයික් එකක් වාහනයක් වුණත් එහෙමයි. වාහනේ ඩෑෂ්බෝඩ් එක වාහනයක් කියලා ගත්තොත් ඩෑෂ්බෝඩ් එක. බයික් එක කියලා ගත්තොත් අපේ මීටර් සෙට් එක සහ හැන්ඩල් එක තියෙන ප්‍රදේශයේ අපේ අවධානය වෙනස් වෙන කිසිම දෙයක් අපිට පාවිච්චි කරන්න බෑ. මොකද දැන් අපි උදාහරණයකට මෙතන ෆෝන් එක තියන් යනවා කියලා බැලුවොත් අපිට කෝල් එකක් එන්න පුළුවන්. අපි මේ ෂෙනේකට මෙහෙම ඔළුව හරවන ටිකේ අපි ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒක හින්දා තමයි අපි මේ දේවල් එපා කියලා තියෙන්නේ. තව දෙයක් තමයි අපි ඩ්‍රින්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ගැන කතා කරනවා හුඟක් වෙලාවට. මත්පැන් පානය කරලා යන්න එපා කියලා. හේතුව තමයි ඇත්තටම දැන් මේකේ මට සරලවම කියන්න පුළුවන් සාමාන්‍ය මිනිස්සෙක් ගත්තම බයික් එකක් අපි ගිහිල්ලා නවත්තනවා කියලා ගත්තත් බයික් එක අපි බ්‍රේක් එක ඇප්ලයි කරන්න ඕනේ, ක්ලච් එක අල්ලලා ගියර් එක ඩවුන් කරන්න ඕනේ, ඇක්සලරේටර් ඔෆ් කරන්න ඕනේ. මේ ගොඩක් ඒ කියන්නේ ගොඩක් වැඩ තියෙනවා කරන්න. අත් දෙක කකුල් දෙක ඇස් දෙක හැම දෙයක්ම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් එතකොට සාමාන්‍ය හොඳ මට්ටමේ ඉන්න මිනිස්සෙක්ට මේ හැම දෙයක්ම කරන්න අපි කියමු අපි බයික් එකේ පැය කිලෝමීටර් 50ක වේගෙන් යනවා කියලා. ඒ යන වේගේ වාහනයක් හරි මිනිස්සෙක් හරි පාට එනවා කියලා ඇහෙට දැක්කම ඇහෙන් කියනවා මොලේට අන්න දැන් මිනිස්සෙක් කියනවා මේ බ්‍රේක් ගහන්න ඕනි කියන එක. මේක කරන්න තප්පරයක ඩිලේ එකක් තියෙනවා සාමාන්‍ය මිනිස්සෙට. ඒ කියන්නේ එයාට ඒ මිනිස්සව දැකලා බ්‍රේක් එක අල්ලලා මේ කරන්න මොලෙන් සංඥාව දෙන්න ඕනේ. මේ මිනිස්සෙක් කියනවා ඔන්න බ්‍රේක් එක අල්ලන්න කියලා මේ අතර. ක්ලච් එක අල්ලන්න කකුල. ඒ හැම දෙයක්ම අපි නොදැනුවත් තමයි මේ දේවල් වෙන්නේ. නමුත් මෙතන තප්පරයක ඩිලේ එකක් එක්ක තමයි මේ දේවල් වෙන්නේ. අර ඇල්කොහොල් අරගෙන යන්න එපා කියලා කියන්නේ මේ තප්පරේ අපි අරන් තියෙන ඇල්කොහොල් ප්‍රමාණය මත තප්පර 1 2 5 දක්වා වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි පැයට කිලෝමීටර් 60ක වේගයෙන් ගියොත් අර මිනිස්සෙක් හරි වාහනයක් හරි ඉන්නවා කියලා දැක්කම අපි තප්පර 5ක් යනකම් ඒ 60 වේගෙන් ගිහිල්ලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම අනතුරට ලක් වෙලා ඉවරයි. ඔන්න ඔය දේවල් තමයි පොඩ්ඩක් අවධානය යොමු කරගන්න තියෙන්නේ. ඔව් එතන දැන් මේ මට මේ අහන්න හිටපු ප්‍රශ්නයක් නෙමෙයි අර මේ බයික් එකේ අර ෆෝන් හෝල්ඩ් එකක් හයි කරන් යන එක එච්චර හොඳ නැහැ කියලා. දැන් හැබැයි අපි ගත්තොත් එහෙම ගොඩාක් වෙලාවට මං හිතන්නේ වැඩිපුරම දැන් කොළඹ ගත්තොත් ඒක මං හිතන්නේ හොඳටම තියෙන උදාහරණයක් බයික්ස් වැඩි. හැමෝම try කරන ඔය ෆෝන් හෝල්ඩ් එක දාගෙන මේ ෆෝන් එක රඳවගෙන එක්ක Google Map එක දාගෙන හරි නැත්නම් යාගේ ඕඩර් එක දෙන තැන කොහෙද තියෙන්නේ ඒ කන්ටැක්ට් කරගෙන ඔය ඕක කරන්න අනිවාර්යෙන්ම අපි අර මීටරේ ළඟින් හයි කරගන්නවා ෆෝන් හෝල්ඩ් එක. දැන් ඔබ කියන විදිහට මේකට මොකක් හරි විකල්පයක් නැද්ද? මේක කොහොමත් හොඳ නැති දෙයක්නේ. ඇත්තරම කිව්වොත් එහෙම විකල්පයක් මම මේක වටේ මේ වෙලාවේ මේ ඒ වගේ කෙනෙක් බලනවා නම් මේ වීඩියෝ එක. විකල්පයක් ඇත්තටම නැහැ. කරන්න පුළුවන් විකල්පයක් කියලා හිතුවොත් කරන්න පුළුවන්. කිව්වද ඉතින් බයික් එක නවත්තලා බලලා ආයි යනවා. ඉතින් මේක ප්‍රායෝගික නැහැ. නමුත්
මේ ප්‍රෝග්‍රෑම් එක අපේ බලගන්න හැම කෙනෙක්ම දැම ෆෝන් හෝල්ටරත් එක තියපු තියෙන හැම කෙනෙක්ම තමන්ගේ හෘද චාක්ෂයට අනුව බලන්න ඔයා කී සැරයක් එක්සිඩන්ට්ට ගිහිල්ල තියෙනවදගෙන තමන්ගේ මහල බලන්න මේ ම ෆෝන් එක බලද්දි තව පොඩ්ඩෙන් මං එදා හැපෙනවන කියන එක දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන ඔගොල්ලෝ හිතෙනවා ඒ හිතෙන්නේ නැත්නම් මං හිතන්නේ දෙතුන් දෙනෙක් කරන්න 190කට එහා පැත්තේ මේක වෙලාම තියෙනවා මොකද අවධානය වෙනස් වෙනවා කියන එක මත වෙලා තියෙනවා ඉතින් ඒක නීතිගත වෙලාත් නෑ ලොකුවට අපි කියනවා වගේ ඒක එහෙමම යනවා ඉතින් ඒකේ අවධානයක් අනිවාර්යයෙන්ම තියෙනවා මොනවා වුණත් අපේ ජීවිතේ අපි රස්සාවක් කරන්න ඕනේ ඔය දැන් මේ හරි මොනවා හරි අපි ඩෙලිවරි එකක් යන්න පුළුවන් ඒ කොයි දේ කරන්නත් අපේ ජීවිතේ ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ ඉතින් වෙන විකල්පයක්වත් නෑ දැන් මේකට මේ ෆෝන් එක අතේ අරන් යනවට වැඩිය හොඳයි එතන තියන් යන එක නමුත් ඒක බලන එක එක්කෝ බලනවා නම් ඉස්සරහා ක්ලියර් තැනක් බලලා එක්කෝ පොඩ්ඩක් අයින් කරලා එහෙම නැත්නම් ස්ලෝ කරලා යන වේගය අඩු කරලා හරි බලන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි ඉතින් මට කියන්න තියෙන්නේ හොඳයි ඉතින් මොකද අපි ඔබ පරිසං වෙලා ඉන්න ඕනේ ඔබ ගෙදර එනකන් ඔය රෝද දෙක උඩ නැගලා බොහෝ දෙනෙක් ඔබ වෙනුවෙන් ඔබේ ආදරණීයයි බලන් ඉන්න ඒ හින්දා මම හිතන්නේ අර බීමතින් බයික් පැද්දාම වෙන්නේ මොකද්ද කියන එක ගැනත් හොඳ විග්‍රහයක් හම්බුණා. හරි මේ මොඩිෆිකේෂන් ගැන ওই ටික තමයි මට තියෙන්නේ ඊට අමතරව මොන හරි තියෙනවද අපිට මිස්සුණු දේවල්? මොඩිෆිකේෂන් අනිත් එක තමයි දැන් මොඩිෆිකේෂන් කරාට කමක් නැහැ. අපේ බයික් එකේ සර්ටන් පාර්ට්ස් තියෙනවා. ඒ කියන්නේ කොස්මැටික් පැත්ත ගත්තොත් එහෙම ඔය දැන් ප්ලාස්ටික් ඒවට ඔය ස්ටිකර්ස් කරන්නේ වගේ. නමුත් දැන් මේවා හැම එකක්ම අපි කම්පැටිබිලිටි එකත් එක්ක බලලා කරන්න ඕන මම වෙනම කියනවා වගේ. සමහර අයට මේ හිතනවා මේකට මගේ බයික් එකේ කවුලින් සෙට් එකක් හයි කරන්න හොඳයි කියලා. ඉතින් මේකේ අපි උදාහරණයක් ගත්තොත් එහෙම එයා කූල් බයික් එකක් තියෙන කෙනෙක්ට කවුලින් එකක් දැම්මොත් එයාගේ බයික් එකේ කන්සෙප්ට් එක කියලා කිව්වොත් අතේන මොකද බයික් වර්ග කීපයක් තියෙනවා. එයා කූල් බයික්ස් තියෙනවා ලික්විඩ් කූල් බයික්. ඒ කියන්නේ රේඩියේටරින් කූල් වෙන බයික් එක තියෙනවා. එහෙම නැත්නම් හුලඟෙන් කූල් වෙන බයික් එක තියෙනවා. අපි හුලඟෙන් කූල් වෙන බයික් එක තමයි එයා කූල් බයික් එක කියලා කියන්නේ. ඒ වගේ බයික් එකකට අපි කවුලින් එකක් හයි කරනවා කියන්නේ එතකොට හුලඟෙන් ඒරියා එක අපි කවර් කරනවා. එතකොට බයික් එක මොනවද වෙන්නේ? ෆුල් හැම වෙලාවම අධික තාපයක් නිෂ්පාදනය වෙනවා. මොකද තාපේ එළියට යන්න විදියක් නැහැ. කවුලින් එක හරහා ඒ දෙක බ්ලොක් කරන් ඉන්නේ. අන්න ඒ වගේ ඉතින් මොඩිෆිකේෂන් එකක් හරි මොන හරි දෙයක් අපි පෙනුමටම වහල් වෙලා කරන්න එපා. එතනින් එහාට ගිහිල්ලා බලන්න මගේ බයික් එකට මේක සුදුසුයිද කරන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් පොඩ්ඩක් බලන්න පුළුවන් නම් සහ විශේෂයෙන්ම ওই ප්ලාස්ටික් සහ ඔය සයිඩ් මිරර්ස් වගේ පොඩි දේවල් නම් මොඩිෆයි කරා කියලා ලොකු ගැටලුවක් නැහැ. මොකද ඒකෙන් අපිට එදිනෙදා බයික් එකේ පදිද්දි ලොකු එෆෙක්ට් එකක් නැහැ. ඒ කියන්නේ බයික් එකේ පාවිච්චිය සඳහා ලොකු බලපෑමක් නැති හින්දා. හොඳයි මේ දැන් මොඩිෆිකේෂන් ගැන මං හිතන්නේ ලොකු අවබෝධයක් එන්නේ නැති ඔබට කියලා අපි විශ්වාස කරනවා bike.lk තුලින් අද අපේ පොඩ්කාස්ට් එකෙන්. තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අද පොඩ්කාස්ට් එකේ මං අහන්න හිතාගෙන ආව මේ එකක් තමයි ගොඩක් වෙලාවට දැන් ඔය මේ මොඩිෆිකේෂන් කරලා ඊළඟ ලෙවල් එක තමයි ස්ටන්ට් කරන්න ගන්නවා. මේ ඒක ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඒක එහෙම කමක් නැද්ද? එහෙම කරාට පාළු තැනක කරාට කමක් නැද්ද? මං අහන්නේ එහෙම. මොකද හේතුව ගොඩක් වෙලාවට අපි දන්නවා ආසයිනේ ඔක් කරලා බලන්න පොඩි බීල් පාරක් ගහලා බලන්න ආසයි. කමක් නැද්ද පාළු තැනක කරාට? නැත්තම් ඔබ මොකක්ද ඒ ගැන දකින්න දේ? ඔව් මෙහෙම දැන් ලංකාවේ අතරම මේ ස්ටන්ට් වලට පොඩි ට්‍රෙන්ඩ් එකක් හැදීගෙන එනවා. එකම දේ තියෙන්නේ මේක කරන පිළිවෙල සහ ස්ථානයේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් දැන් මොකද මේ බයික් පදින කට්ටිය ආසයි පොඩ්ඩක් පේන්න මේක වැඩේ කරන්න ඕනේ කියන එක තමයි අරමුණ තියෙන්නේ. ඒක කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. අතරම ප්‍රොෆෙෂනලි මේක ට්‍රේන් කරපු කට්ටිය. ඉතින් මේ ට්‍රේන් වෙන තැනක් අපි අනිවාර්යයෙන්ම හිස් කාපාක් එකක් එහෙම නැත්නම් දැන් අතරම මගේ මීරිකම රේස් එකේ මම අවස්ථාව ලබා දීලා තිබුණා. මේ වගේ ස්ටන්ට් කරන කට්ටියට ඇවිල්ලා කරන්න. මොකද එතන එතකොට වෙන කෙනෙක් එන්නේ නැහැ. එතකොට ඒක කවර්ඩ් ඒරියා එකක්. ඒ වගේ තැනකට ගිහිල්ලා මේ ස්ටන්ට් කරනවා. ඇරෙන්න මේ පාරේදී මේක උත්සාහ කරන්න එපා. මොකද නීත්‍යානුකූලව මේක කරන්න බෑ. මොකද ඒකේද මම හිතන්නේ වගන්තියක් තියෙනවා අපරීක්ෂාකාරී රිය ධාවනයේ යටතේ අත්අඩංගුවට උනත් ගන්න පුළුවන් මේ වගේ දෙයක් අපිට පාරේදී දැක්කොත්. ඉතින් ඊට අමතරව මේ ස්ටන්ට් එකක් කරනවා නම් try කරනවා නම් ආරක්ෂිත හිස් වැසුම gloves එහෙම නැත්නම් back protector එකක් full leather එකක් පාවිච්චි කරන්න පුළුවන් වැඩිය හොඳයි. විශේෂයෙන් සපත්තු මේ දේවල් පාවිච්චි කරලා මිසක් මේ ස්ටන්ට් වලට පුරුදු වෙන්න උත්සාහ කරන්න එපා. මොකද මේක අපි හිතුවට බලන් ඉන්න කට්ටියත් ශානීයමයි ලස්සනයි ඔක්කොම කියලා කියයි. මිලිසෙකන්ඩ් එකක් කියන තප්පරෙන් 100න් එකක් ගත්තොත් ඒ ප්‍රමාණය ඇති
විශාලම ඩැමේජ් එක වෙන්න මොකද මේ ස්ටන්ට් සහ රේසින් කියන්නේ හයි රිස්ක් ස්පෝර්ට් එකක්. ඉතින් මේක හඳුනගෙන තමයි අපි කරන්න ඕනේ. මේක තියෙන රිස්ක් එක අඩු කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය මෙවලම් ටික අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. මේවා නැතුව ස්ටන්ට් කොයි වෙලාවකවත් කරන්න එපා කියලා තමයි මට කියන්න වෙන්නේ. හරි පරිස්සමෙන් ස්ටන්ට් කරන්න යනකොට මේ කිව්ව විදිහට try කරලා බලන්න. ඒක ඔබේ පරිස්සමට හොඳයි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේකත් අර මේ කමන් නැද්ද එහෙම කරාට වගේ එකක් මේක මේ මම හිතන ඔබෙත් හිතේ තියෙන්නේ නැති මේ ප්‍රශ්න මම ඒ හින්දා මම අද මధుරංගගෙන් මේක අහන්නේ. හයි කැපැසිටි බයික් දැන් ලංකාවට 400ට උඩින් ඒවා ගෙන්නන්න දෙන්නෙත් නෑ. 400 නම් මේ කතා බහ කරලා ගෙන්න ගන්න පුළුවන් නේ. හැබැයි නීතිය තියෙන්නේ 250. 250 තමයි තියෙන්නේ. 400 දක්වා පුළුවන්. හැබැයි ඉම්පෝර්ට් කන්ට්‍රෝල් එකෙන් ස්පෙෂල් පර්මිෂන් එකක් අරගන්න ඕනේ. දැන් මේ ගොඩක් අය කියන හයි කැපැසිටි බයික් මේ ගෙනල්ලා ඒ කියන්නේ පාරට දාන්න තමයි හොඳ නැත්තේ. ඕක ගෙදර තිබ්බනම් කමන්නේ නෑ කියලා. කමන්නේ නැද්ද එහෙම? මෙහෙමයි නීතියානුකූලව ගෙදර තියාගන්නත් ඒකන අවශ්‍ය ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉම්පෝර්ට් කරපු ඉම්පෝර්ට් ඩොකියුමන්ට් එකක් තියෙනවා. මේක ලියාපදිංචි කරලා නැත්නම් අපිට ළඟ තියාගන්න පුළුවන්. එකම දේ තියෙන්නේ දැන් මම දන්න තරමට ඉම්පෝර්ට් ඩොකියුමන්ට් එකක් නැහැ. මේ කියන යතුරුපැදි වලට ඉම්පෝර්ට් ඩොකියුමන්ට් එකක් තියෙනවා නම් ඒ කියන්නේ අපි අන්රිජිස්ටර්ඩ් කාර් එකක් ගෙල්ලා අපි මේක රෙජිස්ටර් කරලා නැහැ. එතකොට අපිට පාරේ පදින්න බෑ. පාරේ යන්න බෑ. මොකද අපි ලියාපදිංචි කරලා නැති නිසා. නමුත් අපි ඒ මිලදී ගත්ත ඩොකියුමන්ට්ස් එකේ අවශ්‍ය ටික තියෙනවා නම් අපිට ළඟ තියාගන්න පුළුවන්. ඉතින් නමුත් මේකේ මං හිතන්නේ මේ හුඟක් බයික්ස් එකලස් කරපු බයික් තියෙන හින්දා එහෙම ඩොකියුමන්ට් එකක් ඒගොල්ලොන්ට නැහැ. තියෙනවා නම් කිසි ගැටලුවකුත් නැහැ. එහෙම නැත්තම් තව විදිහක් තියෙනවා අපි මේ බයික් එක තරඟ සඳහා අපි පාවිච්චි කරන්න ඕනේ. ඒ කියන්නේ තරඟ සඳහා පාවිච්චි කරනවා කියලා කිව්වම අපිට බුරුටත් කියන්න පුළුවන් මම මේක තරඟ සඳහා පාවිච්චි කරනවා. දැන් මේක දර නවත්තලා තියෙන කියලා කියන්න පුළුවන්. එහෙම බෑ. ඇත්තටම තරඟ සඳහා මේක පාවිච්චි කරලා තියෙන්න ඕනේ. තරඟ සඳහා පාවිච්චි කරපු අපිට කම්පිටිෂන් ලයිසන් එකක් තියෙන්න ඕනේ. ඒ තරඟේ දින්නද පෙරදුනද කියන එක අදාළ නැහැ. ඒ තරඟ සඳහා අනිවාර්යයෙන්ම සහභාගී වෙලා තියෙනවනම් අපිට මේක තියාගන්න ළඟ තබා ගන්න පුළුවන්. ළඟම තබා ගන්නට අමතරව අපිට මේක රේස් ට්‍රැක් එකට අරන් යනවා නම් ඒත් පාරේ අපිට පැදගෙන යන්න බෑ. තව අපිට වෙන වාහනයක පටවලා ඒ තරඟ භූමියට ගෙනියන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඕක තමයි අර මේ ගෙදර තියාගත්තට කමන්නේ එළියට දාන්න බෑ වගේ කියලා එකක් නෑ. ඒක විදියක් තියෙනවා. ඒ විදිහට තමයි අපි කරන්න ඕනේ. හරි. ඉතින් මම හිතන්නේ අද දවසේදී අපි අපේ bike.lk පොඩ්කාස්ට් ස්ටුඩියෝ එකෙන් මధుරංග කල්දේරා එක්ක ගොඩක් දේවල් මේ බයික් එකක් මොඩිෆයි කිරීම සම්බන්ධයෙන් නීති රීති ගැන ඔබ ආසාවෙන් හිටපු දේවල් මම හිතන්නේ බොහොමයක් දැනගන්න ඇති. මේ ගැන මොනවා හරි තව ප්‍රශ්නයක් තියෙනවා නම් පැහැදිලි නැති වුණු තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ පොඩ්කාස්ට් එකකදී මේ වගේම මధుරංග සූදානම් මේ වලට උත්තර දෙන්න. එහෙනම් බොහොම ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට පොඩ්කාස්ට් එකට. බොහොම සන්තෝෂයි. ඉතින් bike.lk අපි හැමදාම ඉන්නවා. ඉතින් ඕගොල්ලෝගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. ප්‍රශ්න එවන්න. ප්‍රශ්න තියෙන තරමට තමයි විසඳුම් අපිට තියෙන්නේ. මොකද ඕගොල්ලෝගේ හිතේ තියෙන ප්‍රශ්න අපිට අපි මේ හිතලා ප්‍රශ්න අහන්නේ මේ අහන්නේවට මම උත්තර දෙනවා. ඉතින් ඕගොල්ලෝ අපිට කමෙන්ට් එකක් හැටියට ප්‍රශ්න ඇහුවොත් අපිට තව ලේසි මොකද ඕගොල්ලෝගේ අවශ්‍යතාවයට අපිට පිළිතුරු දෙන්න පුළුවන්. ඉතින් අපි තවත් ප්‍රෝග්‍රෑම් එකක හම්බ වෙමු. සුබ දවසක්. හොඳයි එහෙනම් අපි ආයෙත් දවසක මේ විදිහටම bike.lk අපේ YouTube channel එකෙන් හම්බ වෙමු. එතකන් දැන්ම subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන්න, ඒ වගේම bike.lk Facebook, TikTok අපේ pages ටික තියෙනවා. ඒවත් follow කරන්න. අපේ bikes ගැන update, trends ගැන tips හැම දෙයක්ම bike.lk තුලින් හැමදාමත් අපි ඔබ වෙනුවෙන් අරන් එන්න ලෑස්ති. එහෙනම් ආයෙත් දවසක අපි මුණ ගැහෙමු.